වතුර නටන කල් කකුලුවා දියහැලියේ සෙල්ලම් කරනවා. කකුලුවා අරගෙන වතුරට දාලා රත් කරන පන පිටින්. වතුර ටික රත් වෙනකල් ශානියම වතුර ටිකක් එක්ක හොඳ ටැංකියක් හම්බුණා කියලා කකුලුවා නටනවා. හැබැයි වතුර ටික රත් වෙනකල්. මැරෙනකල් මේ සෙල්ලම් ඔක්කොම මැරිච්ච ගමන් විපාක දෙනවා. මොන වාහනේ ගියත් මොන ගෙදර හිටියත් මොන සැප වින්දත් කරලා තියෙනවා නම් ප්‍රාණඝාතය ඒකේ විපාක එනවා. හොරකම කළා තියෙනවා නම් විපාක එනවා. වැරදි කාම සේවනය කළා තියෙනවා නම් විපාක එනවා. පින්තුණි කාම සේවනයේට ඇබ්බැහි වෙලා ඒවම පතපතා ඉඳලා නිරේත් ගිහිල්ලා මනුස්ස ලෝකේ ආවට පස්සේ ඒ ගෑනු කෙනයි පිරිමි කෙනයි එකට ඇලිලා උපදිනවනේ. අර වල් වැඩ කරන්නේ යම් විදිහකටද ඒ විදිහට උපදිනවා. ඒ ශරීර දෙක වෙන් කරන්න බෑ. දැක්ක ගමම තේරෙනවා සංසාරේ කරපු දේ කියලා. කාට කියන්නද නෑ කියන්නද බොරු කියන්නද මේ එකට ඇලිලා ඉපදිලා. මිනිස්සු එහෙමත් ඉපදෙනවා. සංසාරේ කරපු කර්ම